මේ ටිකේ ප්‍රශ්න වැඩි. විවිධාකාරයේ තමන් බලාපොරොත්තු වූ ප්‍රශ්න වැඩි. වැඩ කරන මනුස්සයාට තමයි ප්‍රශ්න එන්නේ, බය වෙන්න එපා. වැඩ කරන්න නැතුව ඉන්න මනුස්සයාට ප්‍රශ්න එන්නේ නැහැ. වැඩ කරන මනුස්සයාට ප්‍රශ්න එනවා. ඒ නිසා තමන් ගැන ෂුවර් කරන්න. මම හැම වෙලාවෙම කියන්නේ තමන් ගැන අධික විශ්වාසයෙන් වැඩ කරන්න. හරි? විශ්වාසය වැඩි වෙනවත් එක්ක ලකුණු වැඩි වෙනවා. තමන් ගැන අධික ගැන ඒතර විශ්වාසය වැඩි වෙනත් එක්ක වඩා ගණන් වලට බහින්න හිතෙනවා, වැඩ කරන්න හිතෙනවා, මොනවා කරන්න ගියත් තමන් ගැන කොන්ෆිඩන්ස් තියෙන්න ඕනේ. මේ අර අමාරු කාලෙකදී දෙයක් ගොඩනගන එකෙන් අමාරු කාලෙකදී දැන් තව ලෙවල් එකක් දෙකක් අප් කරගන්න එකේ මේ වෙලාවේදී ඔයා ඉගෙන ගන්න මුළු ජීවිතේටම ස්කිල්ස් ටිකක් කරද අර පට්ට ප්‍රෙෂර් එක වැඩ කරන විදිය අර හෙන අර අමාරු වැඩක් කරන විදිය ඔයා ඉගෙන ගන්න. ඒතර ඒකේ ඉන බාධා ටිකක් තියෙනවා. වැඩේ කරන්න යනකොට එන ප්‍රශ්න ටිකක් තියෙනවා. දෙතුන් පාරක් try කරලා වරදිනකොට මොකද්ද කරන්න කියලා එකක් තියෙනවා. දැන් ගොඩාක් මිනිස්සු ඉන්නවා වැඩේ කරන්න ගිහිල්ලා වැඩේ try කරනවා එක පාරක් try කරනවා දෙපාරක් try කරනවා හරි ගියේ නැත්නම් අතහැරලා දානවා. ඒනොට රියලිස්ටික් ලෝකේ ඇත්ත ලෝකේ එහෙම වැඩක් කරන්න බෑ. වැඩ ගොඩ කියන්නේ කරලා වැරදිලා තමයි හරියන්නේ. ඒ වැරදි ටික පාස් කරන්න ඕනේ. ව්‍යාපාරයක් කරන්න ගියත් සමහරවිට පළවෙනි බිස්නස් අයිඩියා එක ෆේල් වෙනවා. ඒතර සමහර මිනිස්සු කතාරලා දානවා. දෙවෙනි එකත් ෆේල් වෙනවා. ඒකත් අත ඊට පස්සේ වැඩ ආයි කරන්නේ නැහැ. සමහරට පළවෙනි බිස්නස් එක කියන්නේ මොනවා කරන්න ගියා. ඒ හින්දා මේ ටිකේදී ඔය ඉගෙන ගන්න ස්කිල්ස් ටික අර වෙන ප්‍රෙෂර් එකේ වැඩ කරන එක, අඩු වෙලාවකින් ලොකු වැඩක් කරගන්න එක, නිින්ද මැනේජ් කරගන්න විදිය, ටයිම් එක මැනේජ් කරගන්න විදිය ඕක මුළු ජීවිත කාලෙටම අත් එක්ක තියෙනවා. මේ ටිකේ වගේ උපරිමයේ දෙන්න. මේ ටිකේ මන් දන්නව නෑ ඇඟට උණ වගේ හරිද? ඔය කාලේට ඇවිල්ලා ඇඟට උණ වගේ නිින්දිය ගන්න වෙලාවක්, ඇහැරන වෙලාවක් නෑ. ඔහේ යනවා රෑ නින්දර වැටෙනවා හෙට උදේ පාන්දර ආයිත් හැරෙනවා ආයිත් එනවා ආයිත් පේපර් එක ලියන්න යනවා අර උදේ වෙනවා රෑ වෙනවා තේරෙන්නේ නැහැ මේ කාලේ. කියන්නේ මට ඒක තාම මතකයි කියන්නේ මට මුකුත් මතක නැති එකෙන්නේ. ඒතර මට මතක නැති එක විදිහට මට ඒක තාම මතකයි මොකද මගේ ජීවිතේ වෙනස් කරපු මූවමන්ට් එක ඒකින් හින්දා. හරි. ඒ හින්දා අර ඒක අමතක වෙන්නේ නැහැ. උදේ වෙනවා රෑ වෙනවා මේ උදේ වෙනවා මේ රෑ වෙනවා ගණන් හදනවා වරදිනවා හරියනවා ගණන් හදනවා බැරි දෙකක් ආයි බලනවා විවරණයක් කියව ගන්නවා මා කියන කර වැඩ. හැබැයි ඉතින් මුළු සීන් එකම වැඩවල ඉන්න ඕනේ. try කරන්න ටික ටික හරියනවා try කරන්න උපරිමයේ දෙන්න. ගොඩක් වෙලාවට වෙන්නේ වරදින එක තමයි. ඒ කියන්නේ වැඩ ගොඩක් සාර්ථක කරනවා. ගොඩක් වෙලාවට වරදිනවා. ඉඳලා හිටලා හරියනවා. ටික ටික ලකුණු වැඩි වෙනවා. පළවෙනි පේපරේට වඩා දෙවෙනි එකේ වැඩි දෙවෙනි එකට වඩා තුන්වෙනි වැඩි නෙමෙයි. ටික ටික ඒක අන්තිමට හරියනවා. ඒ හින්දා තමන් ගැන විශ්වාස කරන්න. විශ්වාසය ගොඩාක් වැදගත්. ඒ විශ්වාසයත් එක්ක අර කියන්න බැරි අමුතු දේවල් තියෙනවා නිකන් අර තමන් වෙත රැදිලා එන. විශ්වාසය වැදගත්. වැඩ කරන්න මහන්සි වෙන්න ඔයාලට දවසක මතක හිටින්න මේ කාලේ තමයි. අර දවසක අර සතුටින් කියන්න පුළුවන් වෙන්නේ අර මොකක් හරි ස්ටේජ් එක කතාවක් කියද්දි මේ කාලේ මෙහෙම ගේමක් ගෙවර. අමාරු කාලේ තමයි ලස්සනට කියන්න පුළුවන්. හරිද? ලස්සන කාලේ ගැන කාගේවත් කතන්දර වැඩක් නැහැ නේ. අනිත් එක හැබැයි දිනුවහම විතරයි අමාරු කාලේට වටිනාකමක් එන්නේ. අර කතාව වටින්න දිනලා ඉවර කරාම විතරයි. කතාව එළිය පිළිගන්න දිනලා ඉවර කරාම විතරයි. කවුරු හරි මිනිස්සෙක් තමන් කරන වැඩක් අසාර්ථක වෙලා මට මේක හින්දායි මේක බැරි වුණේ කියලා හේතුවක් කිව්වා කියලා කවුරුවත් ගණන් ගන්න නැහැ. හැබැයි දිනුවට පස්සේ ඇවිල්ලා කිව්වොත් එහෙනම් මට මේ කාලේ මෙහෙමයි කියලා අන්න එක පට්ට කතාවක් වෙනවා. හරි. ඒ හින්දා අතාරින්න එපා. මේ කාලේ අර රැයත් දවල්ක් නැති වුණාට කමන්නේ වැඩ කරන්න නිකන් මැෂින් එකක් වගේ වැඩ කරන්න සරලව. මැෂින් එකක් වගේ වැඩ කරන්න. කිසිම හැඟීමක් දැනීමක් නැතුව නිදියන්න ඇහැරෙන්න වැඩ කරන්න. නිදියන්න ඇහැරෙන්න වැඩ කරන්න. ඒ මොකක් හරි පේපර්ස් ලියන්න විවරණය කරන්න කිසිම හැඟීමක් තියෙන්න බෑ මේ ටිකේ. උපරිමයේ කරන්න. හරි? උපරිමයේ කරන්න.